වටේටම තියෙනවා මට පේනවා මෙන්න මෙතන ටිකට් එකක් ගත්තා බයික් එකකින් ටිකට් එක ගත්තා ආරව ලස්සන ගහ ඒක වෙලාවට එන්නේ නේ එහෙමයිනේ අපිට මෙතෙන් ආවම පස්සේ ඔප්ෂන් දෙකක් තියෙනවා දැන් ඉන්නේ බේතස්වල ගාව දැන්ට අපි කිලෝමීටර 10යි 0.26ක් ඇවිදලා තියෙනවා මේ වෙනකොට හැබැයි අපිට තව යන්නත් තියෙනවා තව ලෝකාන්තයක අපිට ගියෙත් නැහැ බේතස්වල ගාවට ගිහිල්ලා දැන් මේක බලලා උඩලෙද්ද අපි දැන් බයික් එකක් අරන් අපේ වලට බයික් එක රෙන්ට් එකට ගත්තා දවස් දෙකකට 5000ක් වුණේ වීඩියෝ එකක් ගත්තා දැන් අරන් යන ගමන් ඉන්නේ අපි අපේ වලට අපි ඉස්සරහට ගිහින් ගන්න මේ පාර පොඩ්ඩක් අර ඇවිල්ලා වගේ පොඩ්ඩක් මාරු ඒක පරිසරෙ අපි ඊයේ රෑ තමයි පෙටාවලින් නයිට් මේල් එකේ ආවේ. අපි උදේ 6 විතර වුණා මෙහෙට එද්දී. ඊට පස්සේ අපි ඉන්න තැනින් අපේ බෑග්ස් ටික එහෙම අපි එතනින් තියලා උදේට කාලා 8 වෙද්දි බයික් එක රෙන්ට් කරන එතනට ආවා. ඊට පස්සේ අපි දැන් අඹේවලට යන ගමන් ඉන්නේ. මේ වෙලාවෙත් හරිම සීතලයි මෙහෙට. And the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work cause my boss is a jerk and I'm not even that paid. I need a change in my life cause I don't feel alive and there's nothing that makes me happy. Oh, hold my beer for a minute, I'm about to quit my job, cash in for a ticket. අපි පොඩ්ඩක් ජැග්‍රෝ එක ළඟ නතර වුණා. එතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ පැත්තෙන් අඹේවල ෆාම් එක තියෙනවා. අඹේවල ෆාම් එක උඩින් මෙතන කන්දේ මීදුම එනවා යනවා වැහෙනවා ආය පේනවා ඒ view එකත් එක්ක මෙතන තනකොළ පිට්ටනිය මාරම ලස්සනයි ඊට අමතරව මේ පැත්තෙන් ඉන්ටර්බයින් ටිකක් තියෙනවා වැඩ කරන්නේ නැහැ මං හිතන්නේ මෙතන මාරම ලස්සනයි බලමු අපි ඉස්සරහට ගිහිල්ලා යා ඔයා බයික් එක ගන්න එයා බයික් එක අරන් යන්නේ අඹේවල ෆාම් එකට ළඟ ඉන්නේ අපිට ඈතින් පේනවා එතන අපේ සුදුගේ යාළුවෝ සෙට් එක. මේ ඉන්නේ. කව්. තාඩි කව් එකේ තියෙන අය තමයි ඔය. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඔයාලට මෙතෙන් එනවා නම් නුවරඑළිය පට්ටිපොළ බස් වලත් එන්න පුළුවන්. දැන් අපි බයික් එකේ ආව දැන් බස් එකක වගේ එනවා නම් නුවරඑළිය පට්ටිපොළ බස් එකේ මං හිතන්නේ මේට එන්න පුළුවන්. බස් එක තමයි ඔය යන්නේ. දැන් අපි අඹේවල ෆාම් එක ඇතුළට යන්න කියලා හැදුවේ. හැබැයි අපිට ඇතුළට යන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි එතන තියෙන අර මිල්ක් ෂොප් එකෙන් අපි දෙන්නාට කන්න මොනවා හරි ගත්තා. ඊට පස්සේ අපි දැන් මේ වාඩි වෙන්න තැනක් හොයන ගමන් ඉන්නේ. ඒ වෙලාවේ එතන පොඩ්ඩක් සෙනඟ හිටියා. මෙයා නම් මිල්ක් ජාති බොන්න නැති නිසා ඒක ගත්තේ මට. මෙයාට එග්ලස් කේක් එකක් ගත්තේ. උඩට මික්ස් කරන්න අපි මේ සෙට් එක ගත්තේ. මේකට මේ 310යි. මිල්ක් එක 190යි.
කේක් එකට 120යි. මං කිරි ජාති බොන්නේ නැති හින්දා ඉතින් මෙයා විතරක් බොනවා යනවා. හරි. recommend. Kalau mal pudi cake laka. Ini kemarin soft. Mana hari ini? Ada. Hi guys, ඔන්න ඉතින් මෙයාට උදේ පාන්දරම කන්නත් තරන් දීලා දැන් අපි පට්ටිපොළ හරහා හොන් ප්ලේන්ස් වලට යන්න හදන්නේ. බලන්න ලස්සන view එකක් එක්ක කැම්පින් කරලා අපේ ආමි එකේ සෙට් එකක් යන ගමන් ඉන්නේ පට්ට සීතලේ. මෙතන ගෑනු අය පිළිමය දෙගොල්ලම ඉන්නවා. උදේ පාන්දර ෆ්‍රෙෂ් පිට මේ කට්ටිය පොඩි වොක් එකක් දාන ගමන් යනවා. ඔන්න අපි දැන් ඉන්නේ අයිලන්ඩ් එක ගාව. මේ බලන්න මීදුමෙන් වැහිලා මීදුම වැටිලා තියෙන්නේ. ඈතින් එන සුදු පාට වෑන් එකක් මාර ලස්සනයි. ඒත් එකම ඈතින් එන වාහන අපිට පේන්නේ නැහැ. ඒ තරම් මීදුම. මේ වගේ තැනක මේ වගේ ඉති මාර කූල් එකක් දැනෙන්නේ නැකට මාර ෆ්‍රෙෂ් බවක් දැනෙනවා. මීදුමත් එක්ක මේ ෆීලිං එක ගන්න නම් ඉතින් නුවරඑළියටම එන්න ඕන. බයික් එකක එද්දී ඔයාට හොඳටම මේ සීතල දැනෙනවා. නුවරඑළිය ආව කියන ෆීලිං එක හොඳටම දැනෙනවා. මේ ගස් අතරින් මීදුම වැටිලා ලස්සනට තියෙනවා. තවත් උදේම ආව නම් මේට වඩා ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේ ගස් අස්සෙන් බේරිලා වැටෙන මේ මීදු. wow මාරම ලස්සනයි. අපිට යම්කිසි ගමනක් යද්දී තෝරා ගැනීම කීපයක් තියෙනවා. ඒ අතරින් අපිට සමහර තෝරා ගැනීම තුලින් ගොඩක් ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. මේ යන මාර්ගයෙන් ගත්තන් පස්සේ මේ අපි යන්නේ පට්ටිපොළ හරහා තමයි අපි මේ යන්න හදන්නේ හොඩ් ප්ලේස් එකට නැත්තම් මහතැන්නට. එතකොට මේ යන ගමනේදී මේ වගේ ලස්සන view එකක් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේ තියෙන්නේ ලංකාවේ උසින් වැඩිම දුම්රිය ස්ථානය. කියන්නේ කොළඹ ඉඳන් ගත්තාම පස්සේ 66 වෙනි යට තියෙන දුම්රිය ස්ථානය. මේක මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1897.5 උසින් තමයි තියෙන්නේ. ඒත් දැන් අපි ඉන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ කෝච්චියක් යන ගමන් බල. මේ view එකක් දැක ගන්න ඕන. යන ගමන්ම අපිට පුළුවන් වුණා. බලමු අපි ඉස්සරහට ගිහින්. මේ තියෙන අර පට්ටිපොළ වීඩියෝ වල දකින්න ලස්සන තැන. මේ පහළ තිබ්බ අර පොඩි සැලහැටි ටික දැන් නෑ. ඉස්සර සම්පූර්ණයෙන් මේක වැහෙන්නම තිබ්බනේ. දැන් ඒව නෑ. හැබැයි ලස්සන නිල් පාට මල් පිපිලා තියෙනවා. යන් අපි ඉස්සර. මේවා මෙහෙට විතරක් ආවේනිකක් කියලා කියන්නේ මොනවද මල්ලි මේවා? ඉස්පලා.
මේ කොහොමද කන්නේ? ඔව් ගන්න. ඔව්. බලමු කාලා. මේ රහයල. ඒක යාගේ කතා හිටපින්. මේ වගේ ඇටයක් ඉතුරු නේ. ජෝලි හැබැයි ඒක. අපි ගමු. හොඳ. ඔව්. අපි දැන් හොන් පැන්නට යන ගමන් ඉන්නේ. සරමසාර බඩි ක්‍රූ එකක් යනවා අතනින්. අරත් එක්ක ගමන්. මේ තේනවා මේ පැත්තට විතරක් විශේෂයි කියලා පළතුරක් තිබ්බේ මොකක්ද කියන අයිස් පාලම්. අයිස් පාලම් මේක ඇත්තටම මට නම් රහයි. නිකන් හිම කනවා වගේ පොඩ්ඩක්. හිම වලට පොඩි රහක් වගේ ඉන්නේ. එතන දැන් අර ඉස්සර වගේ නෙමෙයි පොඩ්ඩක් අර පාසිකව තියෙන පාසියෙම වගේ නතන එළවලු විකුණන කෙනෙක් ඉන්නවා එතනම. එයා කිව්වා බලවල කට්ටිය මේ දානවා කියලා. FB එකේ දකින්න තරම් TikTok එකේ දකින්න තරම් ලස්සන නෑ. අර ලස්සන දැන් මම පස්සේ වෙන්නේ ඉතින් අර මේක විඳින්න හරියට දන්නේ නැති කට්ටිය ඇවිල්ලා එතන විනාශ කරලා දාලා යනවා. මොකද කරන්න එපායි. මේ හරිය ලස්සනයි මාරම ලස්සනයි. මොකද මේ පොලිතින් එකේ දාලා තියෙනවා කට්ටිය ඇවිල්ලා. ඒක දාන්න එපා ඉතින්. ළඟක් ඇවිල්ලා දිනවා වගේ බෝඩ් එකක් ජලවන්නේ. සීතලයි. හායි. ඔයාගේ යාළුවෝ වගේ යාළුවෝ ගියා. එයා හිතුවත් දන්නේ ඔයාගේ ටයිප් එක කෙනෙක් කියලා. මේ වගේ තැනක යනවා නම් ඉතින් තමන් එක්ක වාහනයක් කතා කරගෙන ඉන්න ඕනේ. තාත් එක්ක හරි ආඩෝ සෙට් එකක් ගන්න නැත්නම් මේ වගේ බයික් එකක එහෙම තමයි එන්න වෙන්නේ. නැත්නම් ඉතින් ඔය පරිසරයේ අසිරිය විදිහින් අමාරුයි. කළුවඳුර කියන්නේ අපිට විතරක් ඒ කියන්නේ ශ්‍රී ලංකාවට විතරක් ආවේනික සත්ත්වය. මර ඉන්න මුම්බාගෙන දැලිය අධ්‍යයනගල රැවුලවා වගේ. මේ හරි ලස්සනයි ඉතින් මහරත්නවල තියෙනවා රත්පාරද වගේ. ජීප් එකේ ඇස්සේ ඇංගිලා ඉන්නේ අර. අපි දැන් ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ අර ඈතින් පේන්නේ අර අපි ඉඳලා ආව මෙන්න මේ හරිය දිනවා අර අඹේවල ෆාම් එක. දැන් සාමක් උඩින් ඉන්නේ අපි. ඉතින් නම් බැලුවාම
ගස්වල ඇඳුනුත් තියෙනවා. සාමාර ලස්සනයි. බලමු තව අපි උඩට යන්නේ දැන්. මේ හැටි පොඩ්ඩක් නවත්තලා ඉන්න එකක් බයයි අපි උඩට යනවා හින්දා. වටේටම තියෙනවා නෙළු මල්. සුදු පාට ඒවත් තියෙනවා. සුදු පාට ඒවා තියෙනවා. දම් පාට ඒවා තියෙනවා. රෝස් පාටක් තියෙනවලු. මීමැස්සොත් ඉන්නවා. මීමැස්ස පිල්ල අර හැඩ වෙන්න පාට දෙවර්ගෙම මල් තියෙනවා. මේ මෙතන සෑහෙන්න මල් ගොඩක් තියෙනවා. ලස්සනයි. මේ වටපිටාවේ මේ හරිය ඔක්කොගේම නෙළු මල් තියෙන්නේ. ඒ වගේ තමයි මේ ගහ මාරම ලස්සනයි. කුඩයක් වගේ සලුත් එක්ක මෙතන මාරම ලස්සනයි. අර මේ වගේ තියෙනවා අර වතුර ගතියට ලස්සනට ඇවිල්ලා මේවා බලන්න ඇවිල්ලා විනාශ කරලා යන්න එපා ඉතින්. මේ වටේටම තියෙන්නේ නෙළු මල්. මේ හොන් දැන්නට යන අතරමඟත් මේ මල් තියෙනවා. පිපෙද්දි හැමතැනම පිපෙනවා. තනි කරම තියෙන්නේ මේ උඩ හැමතැනම නෙළු මල් තියෙනවා. සම්පූර්ණයෙන්ම මල් පිපිලා තියෙනවා. මේ අස්සේ තියෙන තනි කරම මල්. ඉන්නේ හොඩන් ප්ලේස් එකට එන්ටර් වෙන තැන අපි දැන් යන්න හදන්නේ ටිකට්ස් ගන්න. බලමු. 6 am 4 pm තමයි ටිකට් ඉෂුව ගන්න. බයික් එක හදන්න දාලා යන්න. මෙහෙත් නෙළු මල් තියෙනවා. Kira-kira එක charge කරන්නේ තිහක් තියෙනවා. ඉස්සරහට තියෙනවා. හරි. ඉල්ලා දෙක. මෙලොම. ඔයාලා ඉස්සරහට මේක තියෙනවා. මට ඒක දෙන්න. ටිකට් එකක් ගත්තා. බයික් එකට නම් ටිකට් එක ගත්තේ නැහැ. එන්නේ නෙළු මල් තියෙනවා. ටික අතෙන්දි පෙන්නන්න ඕන. මම මේක පෙන්නලා දෙන්න. අතුල විතර නෙමෙයි මේ හැමතැනම නෙළු මල් තියෙනවනේ. එන පාරෙත් එක්කනේ. එන පාර අරහෙත් තියෙනවා. ඔව් එහෙම හැමතැනම තියෙනවා. ඔහයි මම එක්කනේ. අනේ නම්බර් එක ඔයගේ නම්බර් එක මොකද්ද? BHW 2673. අපි දැන් ඇතුළට යන්න හදන්නේ. මේවා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පරිසරයේ ආදරය කරන ප්‍රවර්තන කොල්ලෝ ගීවත් මේ වගේ දේවල් ඇතුළත කරන්නේ නැහැ. ඇතුළට යන්න ගත්තා හැමදැනම ඇත්තරම වෙනම හයිලයිට් එකක් පේනවා මේකේ මොන කොහොමද
ගම්පාර. ගම්පාරට වේනවා. ඇතුළේ විතරක් නෙමෙයි එළියෙත් තියනවා නේද? ඔව්. පේනවා මෙන්න මෙතන ඉන්නවා ගෝනෙක් නේ ගෝනෙක් ටිකක් ලොකු ගෝනෙක් හැබැයි මොකද යන්නේ පැටියෙක් මන් සත්ත කරන්නේ නැතුව ෂේප් එකේ ඔය කනවා බලමු විශ්සරට තව සත්තු හම්බෙයි කියලා අපි දැන් ගිහින් බලමු කොටි මේ වෙලාවට එන්නේ නැද්ද එළියට? යන්න බෑ. එක වෙලාවට එන්නේ නේ. කොටි බලන්න එන අය දවස් දෙක තුන ඉඳලා ෆොටෝ ගහගෙන යන්නේ. එහෙමයිනේ. එතනකට ලයින් මාරේ. පයින් යන්න බය නෑ නේ. එහෙම හානියක් කරන්නේ නෑ නේ. තාම නෑ. තාම වෙලා නෑ. ඔව්නේ. ඒකනේ ඇතුළට බයික් වලත් එන්න දෙන්නේ නැත්නම් එන්න දෙන්නේ නෑ නේ ප්‍රශ්නයක් වෙනවා. හරියන අපි යනවා දැන්. දැන් ඉතින් අමුතුවෙන් ආයේ මේ බලන්න දෙයක් නැහැ. දැන් නිරුමල් තකලා ඇති වෙලා තියෙනවා. මම දන්නවා ඒක. තොටුපළ කන්න කියන්නේ ශ්‍රී ලංකාවේ දෙවෙනියට උසම කන්ද කියලා බලන්නේ. එතන ගියන් පස්සේ අපේ සිහිපාදේ ක්ලයිමේට් හොඳ නම් හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි ආවේ අපි දෙන්න විතරයි. අපි දෙන්න යන්නේ නැහැ. අපි ආයේ දවසක
වලට මේ හරිය සාමාන්‍යයෙන් අර වැහිබර කාලකුණයක් තියෙන අද පොඩ්ඩක් අවුව වගේ දුරට පේනවා. පහුගිය දවසක මම දැක්ක FB එකේ වෙන්න මේ පැත්තට බයික් ටිකක් දාලා කොල්ලෝ සෙට් එකක්. පාරේ තඩි දැලුවා. ඇත්තටම අපි යන අතරමැදදී යම් කිසි එකකින් කොටියෙක් හමු වුණා. මෙතන මෙයාලා ගයිඩ්ලයින් එකක් දීලා දෙනවා දුවන්න එපා. කොටියාට පිට්ටුපා හැරෙන්න එපා. කොටියාගේ ගමන් වග හරස් කරන්න එපා. පසුබස යා නොහැකි තැනකට කොටු වෙන්න එපා. කලබල වෙන්න එපා. කොටියාගෙන් ඈත් ඇස් ඉවතට නොගෙන පසුපසට ගමන් කරන්න. ඔබේ විශාලත්වය වැඩි කර පෙන්වන්න. දෑත් එසවීමෙන්, පබාය විහිදීමෙන් අණ්ඩායමක් ලෙස රැඳී සිටින්න. අඬනගා කතා කිරීමෙන් ඔබ සිටින බව කොටියාට දැනෙන්නට ඉඩ හරි. කොටිය දැක්කම ඔක්කොම අමතක වෙනවා. සතෙක් අපි සාමාන්‍යයෙන් දැක්කෝදින් කොහෙදී හරි අපිට හතරක් කරන්නේ නැහැ වගේ සහ උඩ වඩා අපි සත්‍යමත් විදියට දැක්කොත් ඌ අපිට හතර කරන්නේ අපි දුර්වලයි වගේ පෙන්නුවොත් අනිවාර්යෙන් ඇටැක් කරනවා. ඒක තමයි පපුවනේ ගැව්වත් આવුත් බයයි. අපි දැන් ඇතුළට යන ගමන් ඉන්නේ. මී ගස් තියනවා මීව මැරිලා වගේ. කටු මල් තියෙනවා. මෙතන තියෙනවා මහරත් මාර්ගස්. බලමු ගොඩක් දුර යන්න තියෙනවා අර ඈත පේන තැනට. ගිහලා බලමු. මෙයාට හොඳටම සීතල ඇදිලා මේ. කතා කරන්න බැරි වෙලා ඉන්නේ. දැන් මේ ලෝකාන්තයට යන පාරේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේකෙන් ගිහිල්ලා තව යන්න පුළුවන් කොහෙටද? බේකර්ස් ඇල්ලට යන්නත් පුළුවන්. ආයි කිරිගල් පොත්ත කන්දට යනවා නම් අර මුල හරියම හැරෙන්න පාරේ තිබ්බා. ඒ පැත්තට හැරෙන්නත් පුළුවන්. තව ඒ කියන්නේ ගොඩක් දේවල් ඇතුළට යන්න පුළුවන්. අද අපිට වෙලාව නැති නිසා යන්න වෙන්නේ නැති වෙන්නේ. එතනක් කිසිද බලන්න බෝඩ් එකක්වත් බලාගන්න තිබුණා කියන්නේ. ඊයේ රාත් අපි ඉඳගෙන ආවේ නයිට් මේල් එකේ. අදත් දැන් මේ වෙනකන් ඉඳගෙන ඇවිල්ලා ඇවිදින්න පටන් ගත්ත විතරයි දැන්. කකුල් එහෙම බ්ලොක් වෙලා වගේ තියෙන්නේ. පස්සේ මොනවද? මම හවුලන්නේ. ඔය නම් කකුල් බ්ලොක් වෙලා වගේ ඉන්නේ. ඊයේ අපිට තව මාර වැඩක් වුණා. අපි ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් අපිට එන්න ඕනේ තර්ඩ් ක්ලාස් එකට. ඒක හවුලන්නේ නැහැ. හැබැයි චුට්ටක් අමාරුයි නේද? කොන්ද එහෙම රිදෙනවා. ඊයේ මාර සෙනගක් හිටියේ වෙනදාට එහෙම සෙනගක් නැහැ කියලා තමයි කිව්වේ. ස්ටේෂන් එකට එද්දි අපි දෙන්න 4 වෙද්දී ආවා. හැබැයි ඉතින් නයිට් මේල් එක ආවේ 8:45ට විතර. ඊට පස්සේ ඒක එතනින් එන්න පටන් ගත්තේ 9:00ට විතර. කොහොම හරි
නානුවයට 4:00 වෙද්දී එනවා කියලා දාලා තිබ්බට එද්දි 5යි ගණනක් වුණා. මාරද කොහෙද වුණා? ඔව්. හරියට වෙලාව සෙට් වුණා නේද මේ මෙහෙට එද්දි? හැබැයි මේ වෙලාව අවුලක් නැහැ. අපි දැන් උඩට යනවා. මේ දිනවට පිටා. බලමු අපි උඩට ගිහිල්ලා ආවව කන්ටිනියු කරන්න. අපිට මෙතෙන් ආවම පස්සේ ඔප්ෂන් දෙකක් තියෙනවා. මේ පුංචි ලෝකාන්තයේ කිලෝමීටර් 2.1යි මේ පුංචි ලෝකාන්තයේ කිලෝමීටර් 5යි. මේ ලෝකාන්තයේ 3.1යි මේ 4.1යි. පර්කසල්ලට මේ 5.5යි මේ 1.7යි. මේකෙන් කෝක තෝරගන්නවද කියලා හිතන්න බෑ. මේ හැම එකකටම යන්න ඕනේ. බලමු. අපි බලමු කවුරු හරි ගියපු කෙනෙක්ගේ කමෙන්ට් එක තෝරගමු කොයි පැත්තද තෝරගන්න කියලා. නැත්තම් මේ කාසියක් උඩ දාමු. මෙයා කියන්නේ මේ පැත්ත නා අපි මේ පැත්තෙන් යන්නේ. නැත්තම් වැරදුනොත් එමේ ඉඳලා ඉවරයිනේ. එහෙනම් අපි තෝරගත්තේ මෙයා කියපු එක නෙමෙයි අනිත් පැත්ත. මේ පැත්තෙන් ගියොත් තුනම බලලා මේ පැත්තෙන් එන්න පුළුවන්. එහෙනම් අපි මේ පැත්තෙන් යනවා. මෙයා කියපු එක වැරදුනා. ඊළඟ බලමු එහෙනම්. බේකසල්ල ලස්සනයි. ඒ හින්දා ඒකට අනිවාර්යෙන් යන්න ඕනේ. ඒ හින්දා මේ පැත්තෙන් ගිහිල්ලා අර පැත්තෙන් එනවා. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ. අතන ගාලා තිබ්බ නෙළුව මල් ගැන සම්පූර්ණ විස්තරේ වීඩියෝ එකේ තියෙනවා. මේ යන්නේ අපි බේකසල්ල. මේ කොහේ හරි තියන්න තැන. දැන් බේකසල්ල ගාවට යන ගමන් ඉන්නේ. දැන් ටිකක් ළඟයි. මෙයාගේ පීක් එක වැඩි වෙලා තියෙනවා මේ. උඩ පැන පැන යනවා. යා මේ කුණ්ඩල්ල නෑ. අපි බලමු ඉස්සරහට. මොකද? කුණ්ඩල්ලෙක්ද? නෑ නෑ කුඩල්ලෝ නේ. එන්න එන්න. එක තැන හිටියොත් තමයි කුඩල්ලෝ නගින්නේ. මේ සැලෑ වැහිලා තියෙන්නේ. අරුගලේ ගස් අස්සෙන් නෙළුම් මල් අස්සෙන් තමයි යන්න තියෙන්නේ ලොකේෂන් එක. බේකසල්ලට. බලාගෙන පොඩ්ඩක් ලෙස්සනවා. ඉස්සරහට ළඟ තියෙන්නේ මෙන්න බලන්න.
මා හිතන්නේ මේක සද්දෙත් එක්ක මා ලස්සන දියල්ලා. Wow. දැන් ඉන්නේ බේකස්වල ගාව. අකට මේ බේකස්වල ගාවට ආවා. අද පොඩ්ඩක් මේ දැන් උඩා පැත්තට වහිනවා වගේ. එතන ඉන්න වතුර වැඩි යල්ලේ ඉන්න සම්පූර්ණ වගකීම කඩ ලස්සනයි. ඉතින් දැන් අපි මේ අවඩක් තියනවා නේද මම මේ හැමදාම නෙමෙයි කියන්නේ. එහෙනම් දැන් අපි ඊළඟට යන්න ඉතාලි ඉන්නේ ඕම ලෝකාන්තයට ගිහිල්ලා අනිත් පැනද. එතකොට අපි යන ඇවිත් දැන් කිලෝමීටර් 10ක් විතර සෙට් වෙනවා වටේ ඇවිදගෙන. එහෙනම් අපි ඊට සෙට් වෙමු. බයි. බේකස්වල බලලා යන ගමන් ඉන්නේ. තව අපිට යන්න තියෙනවා කිලෝමීටර් 6ක් විතර. ඔව් දැන් අපි කිලෝමීටර් 5ක් විතර ආවා. දැන් ආයෙ යන්නත් ඕනි මේ එන්ට්‍රන්ස් එක තියෙන තැනට. ඔව්. දැන් මේ පැත්තට ගියත් ආවදුරමයි මේ පැත්තට ගියත් ආවදුරමයි හරි මැද ඉන්නේ. ඒ හින්දා කොහොමත් අපිට යන්න වෙනවා පහ වෙන්න කලින්. මේ හරි හැබැයි මාර ලස්සනයි. මේ පස් කළු පසක් තියෙන්නේ තාර පාර වගේ. soft පාට තාර පාර වගේ. හැබැයි හරි soft මෙහෙම හුදිබ්බා පංච් එක වගේ. විදෙන් විදේ වහිනවා ආය අඩු වෙනවා වහිනවා ආය අඩු වෙනවා. හරි විශේෂයක් නැහැ මේ හරි. අපි ඉස්සරහට ගිහිල්ලා වීඩියෝ එක ආයෙ කන්ටිනියු කරන්න. ලේස් එක ගන්නලානේ. ලේස් එක ගන්න. මේ හැමදාම පොඩි පොඩි අර මහරත්මල් ගස් තියෙනවා. ඒව තමයි ගොඩම තියෙන්නේ. පොඩි පොඩි ගස්. මේ හැම මාර්ගෙම ගහලා තියෙනවා අපහසු කියලා. ඉතා අපහසු. මේ හරිය ඉතා අපහසු ගණේට තමයි වැටෙන්නේ. ඉතා අපහසු. පොඩ්ඩක් පොඩි ගේමක් දීලා යන්න ඕනේ. මේ නාය ගිහිල්ලා. ගලවන්න ගිහිල්ලා. හරි අපි ඉස්සරහදී කන්ටිනියු කරන වීඩියෝ එකයි. දැන්ට අපි කිලෝමීටර 10.2.6ක් ඇවිදලා තියෙනවා මේ වෙනකොට. හැබැයි අපිට තව යන්නත් තියෙනවා. තව ලෝකාන්තයක අපිට ගියෙත් නැහැ. බලමු අපි අර පටන් ගත්ත මුල් තැන තුම්මන් හන්දියේ පන් අත පැත්තෙන් යනවද දකුණු අත පැත්තෙන් යනවද කියලා කිව්වේ. එතෙන් යනකොට කොච්චර ගානක් හදන කම්ප්ලීට් වෙලාද කියලා බලමු. පොඩ්ඩක් දැන් වහිනවත් එක්ක මේ හරියට නම් පොඩි තනි තලාව නිසා මේ ලොකු අමාරුවක් නැහැ. මේ අතම කිව්වොත් දිග ගමනක්. ඔව් කොහෙන්ද ආවේ කියලාත් අපිට හොයාගන්න බෑ. ඉල්ලම තමයි බලන්න ඉන්නේ පාර ඉවරන එක. පොඩි පින්නක් යනවා. ඉන්න. ඒ කියන්නේ අපි කිලෝමීටර් 2යි ඇවිල්ලා තියෙන අතන ඉඳන් තාම.
ඔන්න අපි ආවා මට සීරි මේ තියෙන්නේ වර්ල්ඩ් එන්ඩ් එක. බලංගොඩ කියනවා මීටර 870ක් මෙතන හයිට් එක තියෙනවා. එකතු කරනවා කියන්නේ ඇත්තද දන්නේ හයිට් එක ෆෝන් එකෙන් බැලුවට පේන්නේ නැහැ. ඔය බැග්ගේ දාලා කන්ද මුදුරට පාර දිගේ ආවනේ. ඒ මොකක්ද තිබුණේ? කන්ද මුදුරට ඔතන නියම තැන පේන්නේ. දැන් මට 28යි. මට ආයේ නෙළුමල් බලන්න පුළුවන් තව අවුරුදු 12කින්. ඒ කියන්නේ මට අවුරුදු 40ක් වුණා. මෙන්න මෙයාට අවුරුදු 35ක් වුණා. එතකන් ආයේ නෙළුමල් බලන්න වෙන්නේ නැහැ මේ වගේ. ඒකින්ද තමයි ඔන්න අමාරුවෙන් හරි මේක ඇවිදින්න ආවේ. තව යන්න තියෙනවා ඉතින් ගොඩක්. මං හිතන්නේ දැන් අපි මේ සීසන් එක ඉවරුනන් පස්සේනේ මේකට ආවේ. මුලදිම මං හිතන්නේ පැත්ත වැහිලම තියෙන්නේ නැති. දැන් අපිට මේ දකිද්දිත් මේක ගොඩක් වගේ පේනවනම් මුලින්ම ආව කට්ටියට සෑහෙන්න ගොඩක් විදියට තියෙන්නේ නැති. තව යන්න තියෙනවා. තව ඉමක් කොනක් පේන්නේ නැහැ. තව කොහෙද යන්න තියෙන්නේ කියලා පේන්නේ නැහැ. කොහොමද කියලා තේරෙන්නේ නැහැ. කවුරුත් ඇත්තෙත් නැහැ මට පිටාවේ. පොඩ්ඩ හවස් වුණා දැන් 3:00ට විතර නැති. කවුරුත් නැති ටයිම් එකේ මෙහෙම යන එක පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. සෙට් එකත් එක්ක යද්දි අවුලක් නැහැ. ඕන 5 වෙන්න කලින් අපිට යන්න ඕනේ. අපි හෙල්මට් තියලා ආපු ෂොප් එක 5ට වහන. ඊට කලින් අපිට එන්න කියලා ඒ කට්ටිය කිව්වා. ඉතින් මේක ඇතුළට හෙල්මට් ඔය ලොකු දේවල් අරන් එන්න එපා. ආවන් පස්සේ ගමන ටික එපා වෙනවා. ඕස්සගෙන යන්නයි මේකේ දුරත් එක්ක යන්න ගියාම අපි තියලා ආවා. කීයක්ද ගත්තේ? එක හෙල්මට් එක රුපියල් 50. එක හෙල්මට් එක රුපියල් 50. ඒ රුපියල් 100ක් ගත්ත අපි. දැන් ඉතින් ඉක්මනට යනවා. හරි අපි පාරට ගිහිල්ලා ආව වෙන්න. අපි දැන් ආවේ මිනි වර්ල්ඩ් එන්න එකට. මේ තියෙන්නේ එතන view එක. වව්. මේ නිසා පේන්නේ නැහැ. මෙතන මහරත් මලකුත් තියෙනවා. පහළ බැලුවහම ඇත්තටම පේන්නේ නිකන් මුහුදක් වගේ. ආරම ලස්සනයි. මෙතන 270යි. හැබැයි උඩ ඉඳන් බලද්දි 870ක් නේ තිබ්බේ. 800යි. එතකොට 870යි 270යි කියන්නේ 600ක ඩිෆරන්ස් එකක් තියෙනවා. පුංචි ලෝකාන්තයේ මෙතන. එතකොට ඇත්තටම මෙහෙමයි මේ වගේ තැනකදී අර බැලුවාම මේ ලොකුවට යටට පේන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකකින් බැලුවට. ඒකට හිතා ගන්න බැරි දේවල් තියෙනවා. අර පහළ මෙතන ඉඳන් බැලුවාම ওই පහළ ගෙවල් තියෙන්නේ. ගෙවල් සහ මගේ ඒවා දැන් ඊදුමේ වැහිලා තියෙන්නේ සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. ඉතින් මේ දැන් ලස්සනයි. මෙතන නියමට පේනවා මොකද මලකුත් වෙලා තියෙනවා. ඒකත් එක්ක දැන් ඉතින් අපිට මේ යන්න තියෙන්නේ ආවෙකේ හරි තියෙන්නේ තව කිලෝමීටර් 2කින් අපිට වයි ජන්ක්ෂන් එකට යන්න පුළුවන්. ලස්සන මල් පිපිලා තියෙනවා මේ හරිය. ඒ කියන්නේ අපි උඩ ඉඳන් කිලෝමීටර් 1.5ක් දැන් මෙතෙන් ඇවිල්ලා තියෙනවා. අපි උඩ ආවේ කෙලින්ම ලෝකාන්තේ ඉඳන් වල්සෙන්ඩ් එකේ ඉඳන් දැන් ඇවිල්ලා තියෙනවා. මේ වලාකුළු උඩ අතට තමයි යන්නේ මේ. උඩ අතට යන්නේ. හරි එහෙනම් අපි දැන් ඉතින් ආපහු වයි හන්දියට ගිහිල්ලා
මෙතන ඉඳන් කෙලින්ම දැන් අපි නවතින තැනට යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඊට පස්සේ ඊටු ටික හෙට අපි හරි ඉස්සරහදී ආයේ වීඩියෝ කන්ටිනියු කරන්න. මෙතෙන්ට බයි. මේ වගේ පොඩි මේ වගේ අර මුදුනට මාර ලස්සනයි නේ. මුදුන අර කලයක බලන්න. කලයක දොඩ රතන අර ගහ මෙතන මල් ලස්සනයි මේ ගහ මේ උඩ අර බොන්සයි ගස් වගේ මේවා බොන්සයි කරලා වගේ ලස්සනයි. මේ අර ගස් වල එල්ලෙන ඒවා හරි ටැප් එහෙමත් තියෙනවා. මේ පට්ට පිරිසුදු වතුර. ඉතින් දැන් මාර්ගයේ ඉස්සරහට අපිට ඉවර කරන්න තියෙන ඉතා අපහසුයි. ඉතා අපහසු විදිහට යන්න තියෙන්නේ. හරි එන වොෂ්රූම් තියෙනවා තනින් දැන්ට සාන කිලෝමීටර් 2ක් තියෙන නිසා මෙතන වොෂ්රූම් එකක් තියෙනවා. ඕ මෙතන මාර ලස්සනයි. මේ වගේ තැන් වලට මේ ගහ වැටිලා අඹරිලා ඉල්ල නාන්නේම සුපිරි තැන. හැබැයි මේ වෙලාවේ නෑ වුත් අයිස් වෙනවා. ලස්සනයි. පොඩි කරුවල ලුක් එකක් තියෙන වැස්සත් එක්ක. කටු ලකුත් තියෙනවා. ඕ මේ කස්තිගේ ගියපු ලස්සනට. Yeah, let's go. තව යුට්ටෙන් වැටෙනවා. කිලෝමීටර් 13.6ක්. අපි මෙතන යන්න පටන් ගත්තේ 1:18ට. එයි 1:18ට. ඊයේ අපි දැන් එතකොට 4:08 වෙද්දී ඇවිල්ලා. 1:18 2:18 3:18 පැය දෙකමාරකින් වගේ අපි මේ කිලෝමීටර් ගාන ගිහින් ඔක්කොම කම්ප්ලීට් කරලා මෙතෙන් ආවා. ඉන්නේ. මෙයාට ඊසි තව යන්න පුළුවන්. ඇත්තට මෙයා හොඳයි සිරාවටම. කිසිම කරදරයක් නැතුව ආවා මෙයාගේ. ඊට පස්සේ දැන් මෙතන ඉඳන් අර අතෙන්ට යන්න ඕන. එතෙන්ට ගියන් පස්සේ අපි මෙතෙන්ට ගිහලා හොන්න ප්ලේස් එකේ බලන්න තිබ්බ ඔක්කොම ටික බැලුවා. එහෙනම් දැන් අපි අතෙන්ට යම් ඊට පස්සේ අපිට කණ්ඩ යන්න තමයි තියෙන්නේ. මොකද අපිට දවල්ට කණ්ඩත් බැරි වුණා හරියට. එහෙනම් අපි අතෙන්ට ගිහලා හම්බෙමු. බයික් එක ගත්තන් පස්සේ අර ඇතින් ඉන්නවා ගෝන්නු රංචුවක්. අපි දැන් ඉතින් යන්න හදන්නේ මෙතනින් එළියට හොන් ප්‍රෙස් එකෙන් එළියට යන්නේ. අදට වීඩියෝ එක අපි මෙතන ඉවර කරනවා. අපි මම කාලා බෝඩිමට යනවා. ආව රූට් එකෙන්මයි යන්නේ. යනවා මේ පැත්තට. වයසක සෙට් එක. මෙතන ඉන්න අලුත් සෙට් අලුතෙන් කියන්නේ අරුණනේ වල පොඩි නේ. අර ඇත උරකුත් ඉන්නවා. අර වල්ලු උරෙක් ඉන්නවා. උදියා බලන් ඉන්න මුල් සෙට් එක. අටැක් එකක් යන්නත් දන්නේ නැහැ. අර උඩ බලගෙන යන්නේ. ගේමට වගේ යන්න දන්නේ. පොඩ සුම් කරනවා.
කට්ටියකුත් ඉන්නවා. ඔන්න මීදුම වැටිලා පේන්නේ නැතිව යනවත් එක්කම අපිත් අපේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න හදන්නේ. ආයි අපි හෙටින් හම්බෙමු එහෙනම්. good night.